ලස්සන සෙනසුරාදා දවසක්. හැම දවසකම වගේ උදේට ඉර පායගෙන එද්දී ගෙදරට එන චූටි සත්තු දකිද්දී හිතට දැනෙන්නේ ලොකු සැනසීමක්. දවසවලට වඩා අද දවස පොඩ්ඩක් ස්පෙෂල් උනේ. ගොඩ දවසකින් නංගිලත් එක්ක එළියට යන්නත් බැරුව ගියානේ. ඉතින් අපි කට්ටිය හිතාගත්තා අද පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. අන්න ඒක නිසා නැගිටලා මූණ හොදගෙන මිදලා අතු ගාලා ඊළඟට නම් මං කරන්නේ මං ආසම වැඩක්. ඒක තමයි මල් වලට වතුර දාන එක. මල් වලට වතුර දාන විදුලතු ගානකට නම් මං හරිම ආසයි. වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් එහෙම දාගෙන දැන් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොයි හරි ගමනක් යන්න යද්දී අපිට කලින් ගෙදරින් එළියට බහින්නේ අපේ චූටි පැටියා තමයි ඉතින්. එයාත් ඉතින් අපිත් එක්ක යන්න ඕනේ කියපු නිසා පාරට හරි එක්කගෙන යන්න හිතාගෙන එයාවත් තියාගෙනම අපි පාරට ගියා. ඔන්න එක්කෙනෙක්ගෙන් මම හොඳටම බැනුම් අහනවා. අනේ ඉතින් මට බනින එක සාධාරණයි. මොකද මම එක වෙලාවක් කියලා ඒ වෙලාවට එන බස් එකේ යන් කිව්වම ඉතින් එයා ඒ බස් එකට නැගලා අපි නැති නිසා ආයෙම බැහැලා. ඉතින් මම බැනුම් අහන එක සාධාරණයිනේ. ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ සේල් එකකට. මේක නම් යන්න හිතාගෙන හිටපු තැනක් නෙවෙයි. හැබැයි ඉතින් බස් එකෙන් බැහැපු ගමන් මේක දැක්කම ගිහින් එමු කියලා කතා වෙලා අපි ගියා. එතෙන්ට ගියාම නම් ඉතින් මුලින්ම මතක් වුණේ ගෙදර ඉන්න චූටි බබාව. කොහේ හරි ගියාම ගෙදර ඉන්න චූටි බබාට මොනවා හරි අරන් යන්න ඕනේ කියන එක ඕනම නැන්ද කෙනෙක්ට පුංචි කෙනෙක්ට හිතට දැනෙන දෙයක් වෙන්න ඇති. අපි ඊළඟට ගියේ පොල් අයිස්ක්‍රීම් කන්න. උඩින් පැණි දාලා දෙන ඒ පොල් අයිස්ක්‍රීම් එක නම් මාරම රසයි. අයිස්ක්‍රීමුත් අරගෙන එතෙන්ට වෙලා පොඩි කයියකුත් දාගෙන එක කන්නයි අපි කට්ටියම ලෑස්ති වුණේ. මොකද ඉතින් ගොඩ දවසකින් අපි එළියට ගියෙත්. ඒක නිසා ඉතින් යන තැන පොඩ්ඩක් කයිය දාගෙන ඉන්න එක තමයි අපේ ලොකුම රාජකාරිය වුණේ. ඔන්න අපේ එක්කෙනෙක් ඉතින් අයිස්ක්‍රීම් කාලා යගේ ලිප්ස්ටික් ටිකත් කැවිලා. එයා ඉතින් අපේ කෝලම් පැංචිනේ. ඊට පස්සේ අපි ගියා පොඩක් shopping කරන්න. හරි පිළිවෙලට වැදගත් විදියට ඇතුළට ගියාට එතන කවුද ඉන්නේ අපි කොතෙන්ටද ආවේ කියන එක අමතක වෙන නම් මෙයාලට යන්නේ හරියම චූටි වෙලාවයි. බලන්නකෝ ඉතින් මොකක්ද එයාට වෙන්නේ කියලා. අපි නම් හිතන්නේ අපි එකට ඉන්න හැම වෙලාවකම විහිළු කරලා සතුටින් ආදරෙන් මේ මොහොත විඳින්න ඕනේ කියලා. අපිත් එක්ක ආපු අනිත් දෙන්නව අපිට මතක් වුණේ ටික වෙලාවක් ගියාට පස්සේ. අපි හිතුවා ඊළඟට පාක් එකට යන්න.
නිදහසේ ටිකක් වෙලා කතා කර කර ඉන්න හිතාගෙන තමයි අපි එතනට ගියේ. හැබැයි ඉතින් ගියාට පස්සේ එතන කවුද ඉන්නේ අපි කොතෙන්ටද ආවේ කියන එක අමතක වෙන නම් වැඩි වෙලාවක් ගියේ නැහැ. කියන්නේ කැලෙන්ඩර් එක දින එකින් එක ගෙවිලා යන එකට නෙවෙයි. අපේ ආදරණීයයන් එක්ක සතුට වුණු, hina වුණු මේ පුංචි මොහොතවල් වල එකතුවකට. අපිට දවසක ඉතුරු වෙන්නේ අපි අපේ ආදරණීයයන් එක්ක ගත කරපු ඒ ලස්සන මොහොතවල් වල මතකයන් විතරයි. ඉතින් අපිට ඕනේ අපි ගෙවන හැම පුංචි වෙලාවක්ම සතුටින් ආදරයෙන් අපේ මතක පොතට එකතු කරගන්නයි. මේකේ වෙන්නේ අන්න ඒ වගේ අපි අපේ මතක පොතට එකතු කරගන්න හරිම ආදරණීය දවසක්. අපි ඊළඟට ගියේ අපේ ගෙදර ඉන්න චූටි බබා දවස් 2කට විතර කලින් ඉඳන් එයාට ඕනේ කිය හිටපු දෙයක් ගන්න. ඒ තමයි එයාට හෝස් කෙනෙක් ඕනේ කිව්වා. ඉතින් කලින් තැන්වල අපිට ඕන විදිය කෙනෙක් හිටපු නැති නිසා අපි හිතුවා මෙතනින් ගන්න. මෙතන නම් මේ විදිය කෙනෙක් හිටියා. මේ වෙද්දි නම් හොඳටම බඩගින්න හිටපු නිසා අපි හිතුවා වෙන කොහේවත් යන්න කලින් ඊළඟට අපි කන්න ඕනේ කියලා. ඒක නිසා ඉතින් අපි කන්න තමයි ඊළඟට ගියේ. කාලේ ඉවර වෙලා අපි හිතුවා බීච් එකට යන්න ඕනේ කියලා. ඒ වෙලාවෙත් නම් හොඳටම අවුව තිබුණා. හැබැයි ඉතින් බීච් එකට ගියේ නැත්නම් ඒක අඩුවක් වගේනේ. ඒක නිසා අපි 4 දෙනා අවුව කමක් නැහැ කියලා හිතලා බීච් එකට ගියා. ඔක්කොටම වතුර ගහලා දුන්නා කකුල් වල තියෙන වැලි හොද ගන්න. මේ වෙද්දි නම් හොඳටම මහන්සි. ඔන්න බලන්නකෝ ඉතින් ගෙදර යද්දි කවුද මග බලාගෙන හිටියේ කියලා. එයාට මතක තිබිලා මං හෝස් කෙනෙක් ගේන්නම් කිව්ව එක. ඉතින් ගෙදරට ආපු ගමන්ම එළියට ඇවිල්ලා ඉල්ලුවේ හෝස් ගේන්න බෑ ගේන්න අමතකුණා කිව්වහම අනේ ඉතින් දුකෙන් වගේ බලාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් හෝස් දුන්නාම එයාගේ සතුට බලන්නකෝ. ගෙදර ඇවිල්ලා ගේ අතු ගාලා වොෂ් එකක් දාලා ඊළඟට හැමදාමත් වගේ හවසට බුදු පහන තියෙන එක තමයි මම හරිම ආසාවෙන් කරන නිත්‍ය. සිනසුරාදා දවසේ ඉවර වුණේ. හැමදාමත් වගේ පුංචි මොහොතවල් ආදරයෙන් මිදලා මගේ ආදරණීය මතක පොතට එකතු කරගන්න නම් මම අමතක කරන්නේ නැහැ. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.